21 වෙනිදා තියෙන්නේ ඉතින් පෘෂ්ඨවර්ති අවලංගයක නොවන බව තියෙනවා. ඉතින් කියන්නේ මෙයා කියන්නේ සාරල ආයේ ආර්ධවකින් තිබ්බ ලක්ෂයක මේකේ නොවන බව T2 when අගන්න අවලංගයේ හරි T2 සමාන 25 m බෙදීම G අන්න මේක ජීවිතේ නවබන්දි පෘථිවි පෘෂ්ඨයේ තියෙන G අවලංගය G සමාන G m බෙදීම R මේ m සමාන G m R වර්ග m දෙකම G සමාන G m බෙදීම R වර්ගය මගේ පෘථිවි පෘෂ්ඨය වල ඉතින් මෙතනදී G dash එක ගන්නවා G m බෙදීම දෙක හතරයි යවනවා කියන්නේ එන විදිහ අන්තිම T1 සමාන වෙනවා 25 m බෙදීම D m मेरा T1 समान हो गया ना मैं T2 समान ही ले रहा हूँ 25 मेरे अंतरा किया ना वाले बेटी में जी T1 बेटी में T2 समान है ना बेटी बाई 25 है ना ये क्या क्या हाथ से वाले का वो ये भाग्य वो तो भी हुआ T2 बेटी में T1 कहते हैं T2 बेटी में T1 समान है देखा इतने देवना तो Pengen nih, itu ini kamu tahu, sangat tidak ya dia, betul itu dia kan, saya baru bilang kita kan tidak kenal, betul tidak banding apa ya, saya tidak sama ada, mereka bedi mulai tu naik, saya tidak banding, kalau mana saya tidak banding deh, mulai tu naik bedi break hai, saya tidak, bah betul tidak banding, break orang ini betul, anu betul tidak banding मैं गड्ढे मैं मॉडिफाई डालो आई नहीं सोचते यार मॉडल साइड अनु अग्रीमेंट टी कमाल मुझे रिकवरी मोड रखना होगा समान है एक गन में कोर्स थीटा वन समान है मोड टू में लेकिन साइन थीटा वन के आगे में का नाम बराबर में त्रिकोणीय केंद्र में मैं थीटा वन नाम पाएंगे साइन थीटा वन के आगे मोड टू में साइन थीटा के लिए लेकिन नहीं है कोस के अंदर ऑर्डर आफ्टर रीजन टू में साइन वर्ग थीटा वर्गमूल वो मेथड में डालूंगा आफ्टर रीजन टू में साइन वर्ग थीटा नहीं है देख समान मूल टू में बेदी में देखेंगे वर्गमूल इनका वर्ग क्या डालूंगा नंबर देखो टू में समान है आफ्टर रीजन टू में साइन वर्ग थीटा ही है इधर बना दो है अनुवाद निर्माण करना योजना एक बेदी में टू में समान है साइन वर्ग थीटा
මගින් අහන්නේ sin θ ට උත්තරේ. ඒ කියන්නේ එක බෙදීම මූල 3. දැන් අන්තිම උත්තරය එක බෙදීම මූල 3 නේද? දෙවෙනි උත්තරේ. මොකද මගින් අහලා දෙන්නේ ඒක. දැන් තරංගේ පාඩම්ගේ මොන්නේ ටිකවල අසුචි වල කරන්නේ. මම මුලින්ම පද්‍යයෙන් දාලා තොරගෙන මාරගෙන. පද්‍යයෙන් දාලා f සමානයි m මේ දිශාවට. දැන් f1 ඍණ f2 සමානයි 3යි m n ඒ කියන්නේ f1 ඍණ f2 බෙදීම 3යි කියලා. උදා ගාව මෙතන මෙයා t1 මෙයා t2 ඔය මුලින්ම දාමු mට m දානවා සමානයි m මේ දිශාවට දානවා f1 ඍණ t1 සමානයි m වතාවක් f1 ඍණ f2 ඊළඟ 3යි t1 වලට ප්‍රකාශනයක් වෙනවා 3යි f1 තුන එකක් ගියාම දෙකයි f1 ඍණ ධන f2 බෙදීම 3 and t1 දානවා 3යි mට sorry 2යි mට සමානයි m දානවා එයාට මෙන්න තුනක් t2 ඍණ f2 සමානයි 2යි m ඒවල දෙනවා f1 ඍණ f2 බෙදීම 3යි මතක t2 සමානයි මෙයාට තේරෙනවා දෙකයි f1 බෙදීම 3 ඍණ 2යි f2 බෙදීම 3 ධන 3යි f2 බෙදීම 3 එනවා 2යි f1 ධන f2 බෙදීම 3යි t2 මේක මම කියවයි උන්තරයි පාටයි කියනවාද එතකොට උත්තරේ තුන්වෙනි උත්තරේ දැන් උදේට කාර්යය කියන්නේ අපි F E වගේ කියන්නේ නේද? අපි මේකට සමීකරණයක් ගත්තොත් කියනවා y සමානයි බෙදීම a වැඩි කිරීම එන බෙදීම දැන් ඕනේ E වලට ප්‍රකාශ කරන්න. දැන් F E සමානයි ජූන් 2න් E ඉඳී අපි F වලට ආදේශ කරගත්තොත් y a e බෙදීම n ඒ වගේ ඔය තමයි දෙක. අපිට කියන්නේ මේ කම්බිය වගේ හවස්කල විශ්කම්බිය එන කම්බිය වගේ දෙගුණයක් සහ දිගින් වැඩ. අපි දන්නේ p සමාන වෙනකොට y එක මොනවා හවස්කල විශ්කම්බය ඒ වගේ දෙගුණයක්නේ. ඒ කියන්නේ මෙතන a නම් මෙතන නිකන් 5 යනවා 5 වර්ග නා මෙතන ඉන්නේ 5 හතරයි යා වර්ග වැඩි වෙනවා. ඒ වගේ කොම්බත් එකේ දිගින් වැඩ. එන්නේ l බෙදීම දෙක. දැන් ඔය දෙක බෙදමු. p බෙදීම දෙක සමාන වෙනවා. මේ විදිහින් කැපෙනවා l දෙක කැපෙනවා y දෙක යෝජ කරනවා කොහොමද? 4 වැඩි වීම 2
බෙදීම 15ක් දෙනවා ඒක. ඒක වෙන්නේ p සමානයි කියනවා. 16 කම්බිනේට 16 ශූන්‍යයක් කියනවා. ඒක පස්වෙනි උත්තරේ. හරි. 25 වෙනි ගණනට කියනවා ස්කන්ධේ m හා අරේ ආරෝ රෝධය. රෝධය තියෙනවා ස්කන්ධේ blue අරේ ආර්ලු රෝධයක් පෙරළෙමින් තොරව විශ්‍රමයෙන් තොරව පෙරළෙමින් ඉදිරියට යනවා. භ්‍රමණ චලන ශක්තිය වෙනු e ඔමේගා ඒ මුළු චලන ශක්තිය කියන්නේ e ඔමේගා ප්ලස් අපි ඒකට x කියලා ගමු. x සමානයි වැඩි කිව්ව 100 සමානයිලු 140ට අන්න වෙන සුළු කරගෙන ඉන්නේ. 0.4 අපෙන් අහන්න මොකක්ද මේ? එය අවස්ථිත නෙවෙයි. හරි අනිත් ඔමේගා එනකොට එන්නේ භාගයයි i ඔමේගා වර්ග. මේ ජීව මෙතනට එනවා භාගයයි i ඔමේගා වර්ග දෙනවා භාගයයි m v වර්ග. හරි මෙතන භාගයට හරි. දැන් අපි මෙතන v වර්ග වෙනකොට දාමු ඔමේගා c i ඔමේගා වර්ග බෙදීම i ඔමේගා වර්ග ධන අපි දන්නවා v සමානයි r ඔමේගා. එතන මෙතන එනකොට m r වර්ග ඔමේගා වර්ග කියලා. හරිනේ. එතකොට ඔමේගා වර්ගයට ඒ සමානයි 0.4යි. ഇത് നിങ്ങൾ സ്കന്ധയും अरे कैपिटल ला मैंने ऐसा आई में दी मैं आई दान कैपिटल ले आर वर्गीय समान है विनर्स मान आई समान है विनर्स हाथराई आई दान विनर्स हाथराई एम आर वर्ग है नटने आई समान है किया विनर्स हाथर बेची में विनर्स हाई आई एम आर वर्ग है ඒක සමානයි නේද මට බෙදීම් ගන්න පුළුවන්. දෙක බෙදීම 3යි m r වර්ගය කියලා. උත්තරේ එන්න ඕන. දෙක බෙදීම 3යි m r වර්ගය කියන්නේ දෙවෙනි උත්තරේ. හරි. ඊළඟට අපි අහලා තියෙන්නේ මේක මේ සම්පූර්ණ ආතතිය එක්ක තීර කෙනෙක් කියලාගේ වෙනස් වීමට මුලින්ම සමීකරණයක් මට එනවා. මම මේකට f සමාන m දානවා. සීන සෙට්. එතන මට එනවා t sin theta. දැන් දෙකෙන් මෙන්න sin theta එක දෙකයි කියලා ගන්න පුළුවන් සමානයි mg කියලා. අපිට දැන් අහන්න මොකක් එක්කද? e එක්කනේ. මම යුක්ත කරොත් t සමාන වෙනවා mg බෙදීම 2 එකයට sin theta කියලා. දැන් බලන්න මේක බලන්න මුලින් බලන්න theta බිඳුව වුණොත් මේ පහළ කැලේ බිඳුව වෙනවා. එහෙනම් මේක අනන්තයට යනවා. ඒ කියන්නේ theta බිඳුවේදී t අනන්තයට යන්න ඕන. හරි. ඊළඟට theta කෙනෙක් නම් මේක වෙන්න පුළුවන් හොඳ මේක 90 theta 90 වුණොත් මොකද මේ පහළ කැලේ එක වෙනවා. එතකොට t සමාන වෙනවා mg බෙදීම 2කට. එතකොට මේක වස්තාර ගුණයන්වත් වෙන්නේ මෙන්න මේක වස්තාරය. theta බිඳුවේදී වස්තාරය අනන්තයට යනවා. ඒ කියන්නේ මේ පැත්තට. theta සමාන 90 වුණාම මේ කියනවා mg බෙදීම 2ක් විදියට. වස්තාරෙන්නේ මෙන්න මේ වගේ වස්තාරයක්. දැන් හරි. ඊළඟට බලන්න 27 වෙනි ගාන 27 වෙනි ගාන කියන්නේ අපිට මෙන්න මේ ඔමේගා වලට සමීකරණයක්. මේ කැනගෙන ප්‍රවේගය ඔමේගා වර්ගයට සමීකරණයක් වෙනවා. right. දැන් මේ විදිහට තියෙන මෙයාගේ මුලින් සිනස් බල විභේදනයක් කරගෙන r වල අගය කරගන්න. so r but
මේක මොකද තීටා කියලා ගත්තොත් මේ දුර ඉන්නේ ආර්මයි. අර එන්නේ මේක ආර් බෙදීම 2යි. එතකොට මේ cos තීටා සමානයි ආර් බෙදීම 2 බෙදීම ආර්. ඒ කියන්නේ භාගය. එතකොට මට තීටා ගන්න පුළුවන් සමානයි 60යි කියන. right. එතකොට ආර් cos 60 නෙමෙයි ආර් sin 60. ආර් sin 60 සමානයි mg කියලා එනවා. ඒ කියන්නේ ආර් කියන්නේ එනවා මට මූල 3 2යි mg බෙදීම මූල 3යි කියන. ඊළඟ අපි මේකෙත් කේන්ද්‍ර දිශාවට F සමානයි වෙනවා. F සමානයි m දානවා කේන්ද්‍ර දිශාව. එතකොට මට කේන්ද්‍ර දිශාවට R වල cos theta එක m cos 60 සමානයි m ඔමේගා වර්ග R බෙදීම 2. දැන් බලන්න මේ කේන්ද්‍රේ ඉඳන් මේ පබළුව කැරගෙන ලක්ෂණ තියෙන R බෙදීම 2ක් කොහොමද මේ 3ක්. R වලට අපි හොයාගත්තා 2යි mg බෙදීම මූල 3යි cos 60 කියන්නේ භාගයයි සමානයි m ඔමේගා වර්ග R බෙදීම 2. මට මෙතන m ට n කැපෙනවා. මට ඔමේගා වර්ගයට එනවා. මේක 2 කැපෙනවා. 2යි g බෙදීම මූල 3යි R කියලා. ඔගේ R වලට දීලා තියෙන්නේ a. R කියලා වගේ දීලා තියෙන්නේ. එතන උත්තරේ එන්න ඕන දෙවෙනි උත්තරේ. හරි. ඊළඟට තියෙන්නේ 28 වෙනි එක. 28 වෙනි ගානේ මේ වගේ හැම දිලා තියෙන්නේ. තමයි ගන්න අවුට්පුට් එකට එන එකනේ. හරි බලන්න ඉන්පුට් එකේ බලන්න තියෙන්නේ A B දෙකම එක. A B දෙකම එක වෙනවා කියන්නේ හොඳට එකයි එකයි. ඒටදී මෙතන බිඳුවයි බිඳුවයි මෙතන එකතු ගන්න වෙන්නේ. එකතු වෙනාගේ බිඳුවයි not gate එකක් ඉස්සරහ තියෙන නිසා එකයි අවුට්පුට් එක කරනවා. හරි. ඊළඟ බලමු දෙන්නම 0. එතකොට බිඳුවයි බිඳුවයි මෙතන එකයි එකයි එකතුවක් කියනවා එකයි නොට් එකක් තියෙන නිසා ආයෙ බිඳුව එනවා. අවුට්පුට් එක බිඳුව එනවා. ඊළඟ තියෙන්නේ B එක්කෙනා 1 වෙලා A එක්කෙනා 0ම තමයි. එතකොට බලන්න මෙයාගෙන් 1 වෙනවා මෙයාගෙන් ආයෙ බිඳුව වෙනවා. බිඳුව එකයි 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 අවුට්පුට් එක ආයෙ බිඳුවම තමයි. ආයෙ බිඳුව වෙනවා. හරි බලමු මේ වගේ ප්‍රශ්න දෙන්න දාලා තියෙනවද කියලා. මට පළවෙනි උත්තරේ කපන්න පුළුවන්. පස්වෙනි උත්තරේ කපන්න පුළුවන්. හතරවෙනි උත්තරේ කපන්න පුළුවන්. දැන් 2යි 3යි තමයි තියෙන්නේ. මම තව එකක් ගන්න වෙනවා. තව එකක් ගත්තා නම් ඊළඟ අවස්ථාවේ තියෙන්නේ A වල 1 B වල බිඳුව. A තියෙන අවුට්පුට් එකේ බිඳුව තමයි එන්නේ. A වල 1යි B වල බිඳුව. බලන්න මෙතනින් එන්නේ බිඳුව වෙනවා. මෙතනින් 1 වෙනවා. උත්තරේ 1යි එකතුව නිසා නොට් එකක් තියෙන නිසා ඒ උත්තරේ බිඳුව වෙනවා. එතකොට දැන් තියෙන්නේ මේ වගේ. උත්තරේ ඉන්නේ පස්වෙනි උත්තරේ නෑ සෝරි තුන්වෙනි උත්තරේ. හරි. ඊළඟ 29 වෙනි එක බලන්න. 29 වෙනි එක කියන්නේ වර්ධක ට්‍රාන්සිස්ටර් කියන්නේ වර්ධක ට්‍රාන්සිස්ටරයක් කියන්නේ අපි බීන් එකේ වෝල්ටීයතාවයට වඩා ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයට වඩා V out එකේ වෝල්ටීයතාව ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාව වැඩි වෙන්නේ පරිපථයකට තමයි වර්ධක ට්‍රාන්සිස්ටරයක් කියලා කියන්නේ. හරි ප්‍රකාශ. සංග්‍රාහක දානවා. ඒ කියන්නේ IC සමායනයිලු IB වතාවක් බීට සම්බන්ධ තෘප්ත කරන. හරිනේ. ඒක හරි. B එකේ කියනවා ට්‍රාන්සිස්ටරය සංතෘප්ත කලාපේ ක්‍රියා කරයි කියලා වැරදි. සංතෘප්ත කලාපේදී ක්‍රියා කරන්නේ නැහැ. C එක කියනවා VC සමානයි VCC බෙදීම දෙක වෙනසේ R ස්කෝර් තෝරා ගන්න ඕන. ඉතින් ඔය දන්න දේවල්නේ. නිකන් කියලා දුන්නොත් උත්තරේ හම්බුනා. උත්තරේ එන්නේ A හා C. හතරවෙනි එක. හරි මේ වැරදි කියන්නේ මෙහෙම තීටා කෝණයක් අංකව B වේගයෙන් අංශුවක් එනවා. ඊපස්සේ ஒரு වෘත්තාකාර ගමන් මාර්ගයේ ගමන් කරනවා. මෙතනින් මෙහෙම එළියට යනවා. විතර එන්නේ. මේක ඒක දිගට යනවා කියලා. අපි හොල් මුලින්ම මේ වෘත්තයේ අරේ කියන එක නේ ආර කියන එක නේ.
මට ඒකට මේ B විභජනය කරගන්න නොමලිට මම B විභජනය කරගත්තු මට මෙහෙට එන්නේ B sin theta එතනින් උඩට එන්නේ V cos theta එක. එතකොට මේ කේන්ද්‍ර දිශාවට ඇති වෙන බලය සමානයි F සමාන වෙනවා m F සමාන m දාමු කේන්ද්‍ර දිශාවට. F වලට එනවා B Q U සමානයි M U වර්ග විභාග. හරි B දානවා Q එක දානවා U වලට දානවා V sin theta සමානයි M V වර්ග sin theta බෙදීම ඒකට එකක් කැපෙනවා එතකොට R වලට එනවා MV sin theta බෙදීම BQ කියන මට R ඉවාගත්තා හරි ඊළඟ මොකද කරන්න ඕන දැන් බගින් හන්නේ මෙන්න මේ අතර වෙනස නේද E සහ F අතර දුර අහිමියි මෙන්න මේ වෙනසක් දැන් R හොයාගත්තම දැන් ගන්න පුළුවන් නේද මට ගන්න එතකොට අපිට අරේ R කියලා එනවා දැන් අර එන්නේ මේ අංශුවේ චරිතේ නෙමෙයි මෙන්න මෙයාගේ ඒ කියන්නේ V sin theta ප්‍රවේගයෙන් මෙහෙම ආවොත් අංශුවක් එයාගේ චරිතේ අරේ එයාගේ මෙන්න මෙතනින්ම තමයි අන්න V sin theta කියලා එකක් මෙතනින් ඇතුළත් වෙනවා කියලා හිතුවොත් මේකට ලම්බකව ගන්නට එයාගේ අරේ තමයි මෙන්න මේක එන්නේ හරි එතකොට අරේ නම අපිට උඩ EF සමාන වෙන්නේ 2m V sin theta දීම PQ ට